හරි. අපි පටන් ගමු දෙවැනි පේපර් එකේ. මම අද ප්‍රශ්න දෙකක් කතා කරනවා. පාර්ට් 2 එකේ රචනා එකේ ප්‍රශ්න දෙකක් මම කතා කරනවා. එතකොට ඔයාලට මේ දෙකත් ඔයාලා විභාගෙදි ලියපුවා හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන්. මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිශත වලින්. හරිනේ, ප්‍රතිශත පාඩමෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නියම කර ඇති පරිදි වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ක් ඉක්මවන සෑම පුද්ගලයෙකුම බදු ගෙවීමට බැඳී සිටී. දැන් ඔයාලා දන්නවා ඔය මේ ආදායම් බදු කියන්නේ මොකක්ද කියලා මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ නේද? ආදායම් බදු කියන්නේ මොනවද? ඔව්, අපේ හම්බ කරන සල්ලි වලින් අපේ මූලික මිනිස් අවශ්‍යතා තියෙනවානේ. එතකොට අපේ මූලික මිනිස් අවශ්‍යතා වලට අදාළ මුදල බදු වලින් නිදහස් කරලා, ඒ කියන්නේ මොනවද මූලික මිනිස් අවශ්‍යතා කියන්නේ? ඔව්, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන නේද? එතකොට ඔන්න ඕවට එක්කෙනෙකුට මෙච්චරයි කියලා එතකොට ගණන් හදලා අනේ මූලික මිනිස් අවශ්‍යතා සඳහා යන මුදල ගණනය කරලා තියෙන්නේ. ඒතර ඒ මුදලට වඩා හම්බ කරනවා නම් අනිවාර්යෙන් අන්නේ උපයන මුදලට, ඒ කියන්නේ ආදායමට බදු අපි රජයට ගෙවන්න ඕනේ. ඒකට තමයි කියන්නේ ආදායම් බදු කියලා. හරිනේ? නැතුව සියලුම ආදායමෙන් බදු ගන්නෙ නැහැ. එතකොට අපේ මූලික මිනිස් අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මුදල අයින් කරලා ඉතුරු ටිකෙන් තමයි කොටසක් බදු විදියට ඉල්ලන්නේ රජයෙන්. ඒවට අපි කියනවා ආදායම් බදු කියලා. රයිට්. එතකොට අපිට ආදායම් බදු අය කරන්න වගුවක් දීලා තියෙනවා. මේ තියෙන්නේ වගුව. මේ එක එක කාලෙට ඒ වගුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලගේ පොතේ තියෙන්නේ වෙන වගුවක්. විභාග වේලාවේදී පාවිච්චි කරලා තියෙන්නේ වෙන වගුවක්. එක එක කාලවලදී ආදායම් බදු නිදහස් කරන ගාන කීයද? පළවෙනි කොටස කීයද, දෙවෙනි කොටස කීයද, තුන්වෙනි කොටස කීයද කියන එක වෙනස් වෙනවා. ඒවට අය කරන ප්‍රතිශත. මේ වගුවට අනුව තමයි අපි මේ ගාන හදන්න ඕන. එහෙනම් අපිට තියෙනවා ඔන්න වගුවට අනුව පළමු රුපියල් ලක්ෂ 18 බද්දෙන් නිදහස්. එතකොට ඒ රුපියල් ලක්ෂ 18ට රජයෙන් බදු අය කරන්නේ නැහැ. ඒක බද්දෙන් නිදහස් කරලා තියෙන්නේ. ඊළඟ රුපියල් ලක්ෂ 10ට 106. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 18න් පස්සේ තවත් ලක්ෂ 10ක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 18 සිට රුපියල් ලක්ෂ 28 දක්වා උපයන මුදලට 106ක බදු මුදලක් රජයට ගෙවන්න ඕන. එතනින් පස්සේ ලක්ෂ 18න් පස්සේ ඊළඟට උපයන ලක්ෂ 5ට, ඒ කියන්නේ 18 නෙවෙයි 28න් පස්සේ ලක්ෂ 28 සිට 33 දක්වා උපයන සෑම මුදලකටම 118 බැගින් රජයට බදු ගෙවන්න ඕන. ඔය විදිහට තමයි ඔය වගුව තියෙන්නේ. අපි යම් ප්‍රශ්නෙට. එක් මහලක කාමර 5 බැගින් නැති තෙමහල් ගොඩනැගිල්ලක් හිමි ආදී. එතකොට එක් මහලක කාමර 5, එක තට්ටුවක කාමර 5ක් තියෙනවා. එම කාමර සියල්ල එකක් රුපියල් 18 බැගින් මාසික කුලියට බදු දෙනු ලැබේ. දැන් එක තට්ටුවක කාමර 5යි. හරිනේ? මම පොඩ්ඩක් ලියන්නම්. එක් මහලක කාමර 5 බැගින් නැති තෙමහල් ගොඩනැගිල්ල. එක තට්ටුවක කාමර 5යි. එක තට්ටුවක 5යි, තට්ටු දෙකක නම් 10යි, තට්ටු තුනක 15යි. හරිනේ? එතකොට යාට කාමර 15ක් තියෙනවා. මාසෙට කුලිය කීයද? රුපියල් 18000යි. හරිනේ? එතකොට එයාගේ සම්පූර්ණ ඔය ගොඩනැගිල්ල තියෙනවා කාමර 15ක්. එක කාමරයක් බදු දෙන්නේ රුපියල් 18000 ගානේ. කාමර සියල්ල බදු දීමෙන් ඔහුට ලැබෙන මාසික ආදායම සොයන්න. හරිනේ? එතකොට එක කාමරයකට 18000යි. මම මෙතනින් උත්තරේ හදන්නම්. මෙතනින් මම උත්තරේ හදන්නම්. මෙන්න රයිට්. එක කාමරෙන් පළවෙනි කේ උත්තරේ එක කාමරයකට 18000යි.
ඔය වගේ තියෙනවා කාමර පහේ එක තට්ටුවකට කාමර පහයි. හරිනේ එක කාමරයක් 18,000 ගන්න එක තට්ටුවකට කාමර පහයි. ඒ වගේ තට්ටු තුන. එහෙනම් දැන් ಗುಣ කරන්න තියෙන්නේ. 18,000 ගුණ කරන්න 5 සරත් වෙන 15ම එකපාරට ගුණ කරලා ගන්නම්. 18,000 ගුණ කරන් 15 වෙයි. 5 සරක් බිඳුවයි 5 සරක් බිඳුව බිඳුවයි 5 සරක් බිඳුව බිඳුවයි 5 සරකට 40න් බිඳුව 4ක් ඉදිරි 5 සරක 5යි 4යි 9යි. එක්වරක් බිඳුව බිඳුවයි 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 8යි 1යි. බිඳුවයි 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 8යි 9යි 17න් 7 එකක් ඉතිරි 1යි 1යි 2යි. එහෙනම් එයාගේ ආදායම තියෙනවා 2,70,000. හරි නේද? රයිට්. එහෙනම් එයාගේ මාසික ආදායම කොපමණද කියලා අහනවා. ඒකට අපිට උත්තරයක් එනවා රුපියල් 2,70,000යි කියලා. රයිට්. ඔන්න වැඩේ හරි. ඊළඟට ආදිල්ට වෙනත් ආදායම් මාර්ග නොමැති නම්, ඒ කියන්නේ එයා ජීවත් වෙන්නේ ඔය ගොඩනැගිල්ල කුලියට දීලා විතරයි. නම් ඔහු වාර්ෂිකව ගෙවිය යුතු ආදායම් බදු මුදල කොපමණද? රයිට්. ආදායම් බදු මුදල හොයන්න කලින් අපිට හොයන්න වෙනවා එයාගේ වාර්ෂික ආදායමනේ. ඔය මාසික ආදායම තමයි 2,70,000. එහෙනම් අපි හොයමු එයාගේ වාර්ෂික ආදායම. මම මේ ෆ්‍රී ස්පේස් එකට යනවා. එහෙනම් වාර්ෂික ආදායම. ආදිල්ගේ වාර්ෂික ආදායම. වාර්ෂික ආදායම. කොහොමද හොයන්නේ? මාසික ආදායම නම් දන්නව නේද? හරිනේ. මාසික ගාන රුපියල් 27,000යි. සොරි 2,70,000යි නේ. 27,000 නේ 2,70,000. ඔම ඉන්න. ඔය වගේ අවුරුද්දට මාස 12ක් තියෙනවා. එහෙනම් 12 සරක්. චක්කරේ පුළුවන් අයට සිම්පල්. 12 සරක් බිඳුව බිඳුවයි 12 සරක් බිඳුව බිඳුවයි 12 සරක් බිඳුව බිඳුවයි 12 සරක් බිඳුව බිඳුවයි 12 සරක් 7 84න් 4 8ක් ඉතිරි 12 සරක් 2 24යි 8යි 32යි. කීයද එයාගේ වාර්ෂික ආදායම? 32,40,000යි. හරිනේ. ඔන්න එයාගේ වාර්ෂික ආදායමව 32,40,000යි. දැන් බලමු ආදායම් බදු ගණනය කරන විදිය. එතකොට මම මේ 32,40,000 බෙදනවා අර නිදහස් මුදල එහෙම බෙදාගෙන යනවා. එතකොට දැන් පළමු රුපියල් 1,18,000. ඔන්න ඕක බද්දෙන් නිදහස්නේ. එහෙනම් මේක කෙලින්ම නිදහස්. ඕක නිදහස්. හරිනේ. ඊළඟට ඕකට පස්සේ දැන් 32,40,000ක් වෙනකන් අපි ගණන් කර කර යන්න ඕන. තාම 1,18,000යි. ඊළඟට දෙවන කොටස. හරිනේ 18යි මෙතන 10යි 1,28,000යි. හැබැයි අපි 32,40,000ක් වෙනකන් යන්න ඕන. එහෙනම් 18යි 10යි 28යි. තව කීයක් ඉතුරුද? අඩු කරලම බලමු. 32,40,000න් අඩු කරන්න ඕන 1,28,000. බිඳුවයි 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 4න් බිඳුවක් 4යි 2න් 8ක් බෑ 12න් 8ක් 4යි. හරිනේ. තව තියෙනවා එහෙනම් තුන්වන 4,40,000යි. ඔන්න ওই ටික තමයි අපිට ගෙවන්න තියෙන. එතකොට අපි බලමු වගුවට ගිහිල්ලා පළවෙනි එක නම් නිදහස්නේ. දෙවෙනි එක 106යි නේ. මේක 106යි. ඊළඟ එක ඒක 118යි. පොඩි ගාණක් නේ 118ක් වෙනකන් ඇදිලා තියෙනවා. රයිට්. ඔන්න ගණන් ටික දැන් අපි ඕක හදාගත්තා නම් එඩේ හරි. හරිනේ. රයිට්.
එහෙනම් right. මම එහෙනම් දෙවන රුපියල් ලක්ෂ 10ට ගාන බලනවා. දෙවන රුපියල් ලක්ෂ 10ට. right 106 කියන එකේ තේරුම මොකක්ද? දැන් ඕක කියලා දීලා තියෙන්නේ නේ. දැන් ඕක හොඳටම දන්නවා. 106 කියන එක අපි ආදායම් බදු වලට දැම්මොත් 100ක ආදායමකට නැත්නම් 100ක් හම්බ කරොත් බදු 6යි. 100කට 6යි නම් ලක්ෂ 10ට කීයද? ඉරෙන් උඩ 6යි, ඉරෙන් පහළ 100යි, ගුණ කරනවා පහළ පෙළින ලක්ෂ 10යි. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. 6 වරක් එක 6යි බිංදු 1යි 2යි 3යි 4යි. කීයක් එනවද? රුපියල් 60000. එතකොට පළවෙනි මෙන්න මේ ටිකට රුපියල් 60000. 60000. right ඊළඟට මේ අනිත් ටික හොයාගත්තා නම් වැඩේ ඉවරයි නේද? තුන්වන. ඒක හරි. තුන්වන. ඕකෙත් අපි දන්නවා 118යි. 118යි කියන එකේ තේරුම මොකක්ද? දැන් ප්‍රතිශත පාඩම දන්නව නේද? ප්‍රතිශත පාඩමේ ප්‍රතිශත ගණන් වල ප්‍රතිශතය දීලා නම් ගාන පටන් ගන්න ප්‍රතිශතේ. 118 කියන තේරුම මොකද්ද? අන්න 100ක් හම්බ කරාම බදු විදියට 18ක් ගෙවන්න ඕන නම් 100ක් හම්බ කරාම බදු විදියට 18ක් ගෙවන්න ඕන නම් 4,40,000ට කීයද? ඉරෙන් උඩ 18යි. ඉරෙන් පහළ 100යි. ගුණ කරනවා පහළ පෙළේන 4,40,000යි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 18 ගුණ කරන්න ඕන 4,400ෙන් ගුණ කරමු ටක් ගාලා. 4,400 ගුණ කිරීම 18. අටවරක් බිංදුව බිංදුවයි අටවරක් බිංදුව බිංදුවයි අටවරක් 4 32න් දෙක 3ක් ඉතිරි. අටවරක් 4 32යි 3යි 35යි. එක්වරක් බිංදුව බිංදුවයි එක්වරක් බිංදුව බිංදුවයි එක්වරක් 4 4යි එක්වරක් 4 4යි. පහළට බිංදුවයි බිංදුවයි 2යි 5යි 4යි 9යි 3යි 4යි 7යි. 79200යි. එහෙනම් කීයද ගන්න? රුපියල් 79200යි. එහෙනම් ඔන්න අර පළවෙනි ලක්ෂ 18 බද්දෙන් නිදහස්. දෙවෙනි ලක්ෂ 10ට රුපියල් 60000යි. ඉතුරු ටිකට රුපියල් 79200ක් ගෙවන්න ඕන. හරිනේ? එහෙනම් ආදායම් බදු විදියට ගෙවන මුළු මුදල ගෙවිය යුතු. මුළු ආදායම් බදු මුදල රුපියල් 60000ට එකතු කරන්න ඕන කීයද? 79200ක්. බිංදුවයි 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 ආයි බිංදුවයි 2යි බිංදුවයි 2යි 9යි බිංදුවයි 9යි ඔමින්න 7යි 6යි 13. 1,39,200ක් ගෙවන්න ඕන. එහෙනම් ආදායම් බදු විදියට ගෙවිය යුතු මුළු මුදල කීයද? 1,39,200ක් ගෙවන්න ඕන. ඔන්න පිළිතුර පළවෙනි ගානේ. හරිනේ? right. පළවෙනි ගාන හරි.
හරි අපි බලමු ප්‍රස්ථාර ගාන දෙවනි ගාන y සමාන x වර්ගය ඍණ 2 ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා යොදාගත හැකි x හා y හි අගයන් ඇතුළත් අසම්පූර්ණ අගය වගුවක් පහත දැක්වේ. මොන්න x y අගයන් දෙකත් එක්ක තියෙනවා x ගේ අගයන් සියල්ල තියෙනවා y ගේ එක තැනක් හිස් තියෙනවා. හරිනේ. රයිට් අපිට කියනවා පළවෙනි ප්‍රශ්නය A කොටස පළවෙනි කොටස A යටතේ තියෙන පළවෙනි කොටස x සමානයි ඍණ එකක් වන විට ඒ කියන්නේ මෙන්න මෙයා y හියගේ සොයන්නලු හොයමු හරි ලේසි y යගේ දීලානේ තියෙන්නේ මේ ප්‍රස්ථාර සමීකරණය අල්ලගෙන තමයි ඔක් කරන්නේ එහෙනම් ප්‍රස්ථාරේ නම මොකද්ද y සමානයි x වර්ගය ඍණ 2 ඕක තමයි අපේ ප්‍රස්ථාරය එහෙනම් අපි හදමු y සමානයි x කියන්නේ කීයද? ඍණ 1යි. එහෙනම් x වර්ගය නෙවෙයි ඍණ 1 වර්ගය. ඍණ 2. ඍණ 1 වර්ගය කීයද? 1 වරක් 1 1යි. ඍණයි ධන. හරිනේ? ඍණ 1 වර්ගය කියන්නේ ඍණ 1 2ක්. 1 වරක් 1 1යි ඍණයි ධන. එහෙනම් ධන 1යි. ධන 1යි ඍණ 2යි. ලකුණු සමානද වෙනස්ද? වෙනස්. ධන 1යි ඍණ 2යි. එහෙනම් වෙනස් නම් අපි ලොකු එකෙන් පොඩි එක අඩු කරමු. අපි දන්නවා ලකුණු අසමාන නම් ලකුණු වෙනස් නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. දෙකෙන් එකක් ගියාම එකයි ලොකු එක්කෙනාගේ ලකුණ තමයි උත්තරේට දාන්න. ලොකු සංඛ්‍යාව ඍණ. ඕකේ ලකුණ තමයි උත්තරේට දාන්න. එහෙනම් කීය දෙන්න ඕන? ඍණ 1යි. හරිනේ? රයිට් එහෙනම් මෙතෙන්ට එන්න ඕන ඍණ 1ක්. රයිට් ඔන්න ඒක හරි. අපි යන් දෙවෙනි එකට x අක්ෂය හා y අක්ෂය දිගේ කුඩා කොටු 10කින් ඒකක එකක් නිරූපණය වනසේ. එතකොට මේ කියන්නේ ඔයාලගේ ප්‍රස්ථාර කොලේ තියෙන විදියට. හරිනේ ප්‍රස්ථාර කොලේ අර චූටි කොටු තියෙනවා. ඔයාලා ඒක දැන් මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ. කුඩා කොටු 10කින් ඒකක එකක් නිරූපණය වනසේ ඉහත ශ්‍රිතයේ ප්‍රස්ථාරය අඳින්න. හරි. ඔන්න මම මේ ප්‍රස්ථාරය අඳින්න හදන්නේ මම නම් මේ ප්ලේන් ෂීට් එක අඳින්නේ. ඔයාලා අනිවාර්යෙන් ග්‍රාෆ් පේපර් එකක් යූස් කරන්න ඕන ප්‍රස්ථාර කොලයක් පාවිච්චි කරන්න. ඔන්න මම නිකන් ප්‍රස්ථාරය අඳිනවා. හරිනේ? මෙන්න අපි දන්නවා ප්‍රස්ථාරක අක්ෂ දෙකයි. එකක් x එකක් y. හරිනේ? මෙයා x මෙයා y. වැඩි වෙන පැත්තට තමයි අපි ප්‍රස්ථාරය අඳින්නේ. අක්ෂවල ඊතලේ දාන්න වැඩි වෙන පැත්තට. අපිට ඕනේ x අක්ෂයේ ඍණ 3 ඉඳලා ධන 3 වෙනකන්. එහෙනම් බිංදුව 1 2 3 ඍණ 3 ඉඳන් ඕනනේ. එහෙනම් ඍණ 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔන්න x axis එක නම් හරි. y බලමු y ධන 7 ඉඳලා ඍණ 2 වෙනකන් තියෙන්නේ නේ. රයිට්. එහෙනම් හදාගෙන යන්න. 1 2 3 4 5 6 7 පහළට આવොත් ඍණ 1 ඍණ 2 තව එකක් විතර ගන්නම් මම ඍණ 3 හරිනේ රයිට් ඔන්න මේ කතාව හරි රයිට් ඔන්න මම අනේ ඒ ටික තියාගෙන අනිත් ටික මැකුවා හරිනේ හරි දැන් ලකුණු කරමු x අක්ෂයෙන් ඍණ 3යි y අක්ෂයෙන් ධන 7යි x අක්ෂයෙන් ඍණ 3යි y අක්ෂයෙන් ධන 7යි එහෙනම් මෙතන උඩම තියෙන්නේ නේ රයිට් ඔන්න ඕක මෙන්න ඩොට් එක ලොකු වැඩි වුණා
3යි ධන 7යි. හරිනේ. ඔන්න එකක් කිව්වා. ඊළඟට යමුකෝ අපි x අක්ෂයෙන් ඍණ 2යි y අක්ෂයෙන් ධන 2යි. එහෙනම් x කියෙන් ඍණ 2යි y කියෙන් ධන 2යි උතන. x කියෙන් ඍණ 1යි y කියෙන් ඍණ 1යි. ඍණ 1යි ඍණ 1යි. චුට්ටක් මෙහාට වෙන්න ඕනේ නේද? right. ක්‍රොස් එකක් දාන්නම්කෝ. එතකොට හරියන්නේ. ඊළඟ එක. x අක්ෂයෙන් 0යි y අක්ෂයෙන් ඍණ 2යි. x අක්ෂයෙන් 0යි y අක්ෂයෙන් ඍණ 2යි. තව චුට්ටක් මේවා දික් වෙන්න ඕන. හොඳේ. මෙන්න ඔකට ඔතන එන්නේ. හරිනේ. ඊළඟ එක. x අක්ෂයෙන් මෙන්න ඊළඟට x අක්ෂයෙන් ධන 1යි y අක්ෂයෙන් ඍණ 1යි. x අක්ෂයෙන් ධන 1යි y අක්ෂයෙන් ඍණ 1යි. x කියෙන් ධන 1යි y කියෙන් ඍණ 1යි මෙතන. මේ ඉලක්කම් මම පොඩ්ඩක් උඩින් ලියන්නම්. හරිනේ. x අක්ෂයෙන් ධන 2යි y අක්ෂයෙන් ධන 2යි. දැන් ලේසි. ධන 2යි ධන 2යි. ඊළඟට x අක්ෂයෙන් ධන 3යි y අක්ෂයෙන් ධන 7යි. 3යි 7යි. හරි. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරي දැන් මං හිමීට මේ ටික යා කරගන්නවා. අපිට ඔය උඩ දෙන්න ඕන නම් අඩිරුල තියලා යා කරගන්න පුළුවන්. මෙන්න මේ දෙන්න විතරක්. හොඳේ. අනිත් ඒවා නම් බෑ ඉතින්. කව් එකේ නේ විදියට ගන්න ලස්සනට. හරි. ඔන්න ප්‍රස්ථාරය. දැන් උත්තර ලියන්න තියෙන්නේ. ප්‍රස්ථාරය ඇසුරින් හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න. කොතනින්ද හැරෙන්නේ ප්‍රස්ථාරය? හැරවුම් ලක්ෂය. මෙන්න මෙතනින් හැරෙන්නේ. හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක x අක්ෂයෙන් 0යි y අක්ෂයෙන් ඍණ 2යි. එහෙනම් හැරවුම් ලක්ෂයේ b1 ඛණ්ඩාංක x අක්ෂයෙන් 0යි y අක්ෂයෙන් ඍණ 2යි. ඛණ්ඩාංක නම් අනිවාර්යෙන් වරහන් ඇතුලේ දාන්න ඕන. ශ්‍රිතය ඍණවන x අගය පරාසය ලියන්න. ශ්‍රිතය ඍණව වැඩි වෙන ඍණව අඩු වෙන්නේ කෙලින්ම ඍණවන. ඍණ වෙන්න පටන් ගන්නෙ කොතනින්ද? ඔව් මෙන්න මෙතන මේ රේඛාවෙන් පහළ සේරම ඍණ. ඕකෙන් පහළ ඒවා ඍණ. හරිනේ? එහෙනම් ඍණ වෙන්න පටන් ගන්නෙ මෙතනින්. මෙතන අගය කීයක් විතර තියෙන්නේ? සාමාන්‍යයෙන් බැලුවොත් -1.2 වගේ නේ 2.4ක් විතර තියෙයි ඍණ. ඔයාලා ලස්සනට ප්‍රස්තාරය යන්දම ඔයාලගේ කොවිතරිය ලස්සනට එනවා. මෙතන ධන 1.4ක් විතර වෙයි. හරිනේ? රයිට්. පටන් ගන්නෙ -1.4. ඒ කියන්නේ 1.4. වැඩේ ඉවර වෙනවා ධන 1.4. අක්ෂය මොකද්ද? අක්ෂය මොකද්ද? මේ අක්ෂය මොකද්ද? x. රයිට්. මෙතන ඉඳලා බලනකොට ඍණ වෙලා තියෙන මේ පැත්තේ ටික. මේ පැත්තේ ටික තමයි ඍණ වෙලා තියෙන්නේ. මෙහි යන්නේ මේ පහළට යන්නේ මේ. හරිනේ? එහෙනම් ප්‍රස්ථාරේ මෙහාට යන්න ඍණ වෙනවා. හරිනේ? රයිට්. එහෙනම් කොයි පැත්තටද යන්නේ? ඔව් වැඩි පැත්තට යන්නේ. හරිනේ? මේ වැඩි වෙන පැත්තට තමයි ඊතලයේ තියෙන්නේ. එහෙනම් වැඩි වෙන පැත්තට යන්නේ. එහෙනම් මැද x ඉන්නවා කියලා හිතුවොත් x ට දෙන්න වෙන්නේ වැඩි පැත්ත. හරිනේ? ඊළඟට හැබැයි කොච්චර වැඩි වුණත් මේ ධන 1.4 මෙතනින් එහා යන්නේ ඊට වැඩිය අඩුයි.
මීට වඩා අඩුයි. මෙතනින් එහාට යන්නේ නැහැ. මෙතනින් නවතිනවා. හරිනේ මීට වඩා අඩුයි. එහෙනම් එන්නේ කොහොමද? ඔන්න ඔය විදියට එන්න ඕනේ. හරිනේ? right. last අන්තිම එක. ඉහත ප්‍රස්ථාරයේ y අක්ෂයේ ධන දිශාවට ඒකක දෙකක් උත්තරණය කළ විට ලැබෙන ප්‍රස්ථාරයේ සමීකරණය ලියා දක්වන්න. මේ y අක්ෂේ තියෙනවා දිශා දෙකක් නේද? y අක්ෂේ තියෙනවා දිශා දෙකක්. එකක් මේක අනිත් එක මේක. මේ උඩ පැත්තට යන එක ධන දිශාවයි ධන ගාන වැඩි වෙනවනේ පහළට යන එක ඍණ දිශාව. එහෙනම් y අක්ෂයේ ධන දිශාවට ඒකක දෙකක් මෙන්න මේ ප්‍රස්ථාරයේ උස්සලා තියනවලු. දෙකක් කියන්නේ මෙතන තිබ්බ එක මෙතෙන්ට ගත්ත එකයි මෙතෙන්ට ගත්ත එක දෙකයි. එහෙනම් ඔතනින් තමයි දැන් ප්‍රස්ථාරය දෙන්නේ. ඔන්න ඔහොම ඇඳිලා තියෙන්න ඕන. හරිනේ? ඒකක දෙකක් උත්තරණය කරාම තියෙන්නේ ඔන්න ඔහොම. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. අපෙන් අහනවා ඒකක දෙකක් උත්තරණය කළ විට උස්සලා තියුවම ප්‍රස්ථාරයේ සමීකරණය ලියා දක්වන්න. දැන් මේ ඍණ දෙකේ තියෙන නිසා තමයි මේක ඍණ දෙක වෙලා තියෙන්නේ. මේ පේනවා ඇති මේ. මෙතන ඍණ දෙක වෙලා තියෙන්නේ. තප්පරයක්. මෙතන මේ ඍණ දෙක වෙලා තියෙන්නේ ඇයි? මේ ප්‍රස්ථාරයේ මේ ඍණ දෙකේ තියෙන නිසා මේ. එහෙනම් මේක ඍණ එක වුණා නම් අතන එන්නේ y සමාන x වර්ගයේ ඍණ එක. හරිනේ? ප්‍රස්ථාරය හැබැයි දැන් ගිහිල්ලා තියෙන්නේ මෙතනින්. ඒ කියන්නේ බිඳුවෙන් ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් බිඳුවයි කියන්නේ අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. කීයටවත් වෙනස් වෙන්නේ නැහැ. y සමාන x වර්ගයම තමයි. හැබැයි යන්නේ කීයෙන්ද? බිඳුවේ. හරිනේ. බිඳුව එතකොට දාන්න අවශ්‍යද? ඇත්තටම අවශ්‍ය නැහැ. එහෙනම් ප්‍රස්ථාරය කවුද? y සමානයි x වර්ගය. ඔන්න උත්තර 3. හරිනේ. right. ඔය ගණන් දෙක චුට්ටක් හොඳට බලා ගන්න. අඩුපාඩු හදාගන්න. ගණන් දෙක දෙක මම ඊටු ටිකක් දානවා. 3 වෙනි ගාන 4 වෙනි ගාන මේ ටිකත් හැකි ඉක්මනින් මම දෙක දෙක දාන්නම්. දැනට ඔයාලට කෙටි ප්‍රශ්න 25ම කම්ප්ලීට්. ඊට අමතරව ව්‍යුහගත ප්‍රශ්න 5ම කම්ප්ලීට්. රචනා ප්‍රශ්න දෙකක් කම්ප්ලීට් කරලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් ওই ටික ෆලෝ කරගන්න. මම හැකි ඉක්මනට තව ප්‍රශ්න දෙකක් දානවා. දෙක 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 දාලා මේ සතියේ කොහොම හරි මේක ඉවර කරනවා. හරිනේ? ප්‍රශ්න තියෙන අය එහෙනම් එක කමෙන්ට් එකක් දාන්න නැත්නම් WhatsApp නම්බරේ තියෙන අය කෙලින් WhatsApp එකට මෙසේජ් එකක් දාන්න. හරි.